ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ජාතික කොඩි කොච්චර සමානද කියලා බැලුම්ට දැක ගැනීමට පුළුවන්. නමුත් හොඳින් බලද්දී වැදගත් වෙනස්කම් කිහිපයක්ම නිරීක්ෂණය කර ගැනීමට පුළුවන්. මුලින්ම ඕස්ට්‍රේලියාවේ ජාතික කොඩිය බලමු. මේ කොඩියේ මූලික අංග 3ක් තියෙනවා. කොඩියේ එසවුම් පැත්තේ කෙළවරේ යූනියන් ජැක් තිබෙනවා. එමගින් ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර පැවති ඉතිහාසය නිරූපණය වෙනවා. ඒ වගේම එකට පහලින් තියෙන ලොකු තරුව කමන්වෙල්ත් ස්ටාර් කියලායි හඳුන්වන්නේ. මේ තරුවෙන් ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය 6 සහ ප්‍රාන්ත නියෝජනය කරනවා. දජයේ දකුණු පැත්තේ දක්ෂිණාර්ධ ගෝලයේ දැකිය හැකි ප්‍රසිද්ධ තරු රටාවක් වන දක්ෂිණ කුරුස තාරකා මණ්ඩලය සාධන සුදු තරු 5ක් ඔබට නිරීක්ෂණය කර ගැනීමට හැකියි. දැන් අපි නවසීලන්තයේ දජය දෙස බලමු. එහි බ්‍රිතාන්‍ය යටත් විජිත උරුමය පිළිබිඹු කරමින් ඉහළ වම් කෙළවරේ ඕස්ට්‍රේලියාවේ කොඩියේ වගේම යූනියන් ජැක් එක දැක් ගැනීමට හැකියි. නමුත් තරු 6ක් වෙනුවට නවසීලන්තයේ දජයේ ඇත්තේ තරු 4ක් පමණයි. මෙම තරු සුදුමායිම් සහිත රතු පැහැයෙන් යුක්ත වන අතර නවසීලන්තයෙන් පෙනෙන පරිදි දකුණු කුරුස තාරකා මණ්ඩලය නියෝජනය කරනවා. ඕස්ට්‍රේලියාවේ දජය මෙන් නොව විශාල පොදු රාජ්‍ය මණ්ඩලීය තරුවක් මෙම ජාතික දජයේ දැක ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේ කොඩි දෙකම මෙතරම් සමාන වන්නේ ඇයි? පිළිතුර තියෙන්නේ ඉතිහාසය තුලයි. රටවල් දෙකම කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වූවා. 19 වන සහ 20 වන සියවස්වල මුල් භාගයේදී බොහෝ බ්‍රිතාන්‍යයටත් විජිත තම ජාතික කොඩිවල කෙළවරේ යූනියන් ජැක් සහිත තද නිල් පසුබිමක් ඇති දජ සැකිල්ලක් භාවිතා කරනු ලැබුවා. ඉන්පසු සෑම යටත් විජිතයක්ම තමන් වෙන් කර හඳුනා ගැනීම සඳහා තමන්ගේම ජාතික සංකේතයක් එක් කරනු ලැබුවා. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන දෙකටම දකුණු කුරුසය පැහැදිලි තේරීමක් වූයේ මන්ද එය ඔවුන්ගේ අහසේ පෙනෙන ප්‍රධාන තාරකා මණ්ඩලයක් සහ දකුණු අර්ධගෝලයේ ඔවුන්ගේ භූගෝලීය අනන්‍යතාවයේ ප්‍රබල සංකේතයක් බැවින්. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත ජාතික කොඩිවල සමානකම් තිබුණත් ඔබ සෙවිය යුතු දේ දන්නා විට වෙනස්කම් පැහැදිලිය. ඕස්ට්‍රේලියාවට විශාල පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ඇතුළු සුදු තරු 6ක් ඇති අතර නවසීලන්තයට රතු තරු 4ක් පවතිද්දී අමතර විශාල තරුවක් නොමැත. කෙටියෙන් කිවහොත් බ්‍රිතාන්‍ය මූලයන් සහ භූගෝලීය පිහිටීම නිසා කොඩි දෙක එක හා සමානව පෙනී. නමුත් ඒ සෑම එකක්ම තමන්ගේම ජාතික කතාව කියයි.